Hello everyone. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ අපේ මූණ සහ අපේ ඇඟ දෙකම එකම පාටින් තියාගන්න කොහොමද කියලා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ මුහුණ සාමාන්‍යයෙන් පැහැපත්, දීප්තිමත්, අපේ අතපය මූණට සාපේක්ෂව අඳුර. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නම් ඒකට කරන්න ඕනේ බොඩි කෙයාර් රූටින්ස් මොනවද, සහ ඒකට පාවිච්චි කරන්න ඕනේ ප්‍රොඩක්ට්ස් මොනවද, ඒ වගේ ප්‍රයිසස් මොනවද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. පළවෙනි බොඩි කෙයාර් රූටින් එක විදිහට අපිට පුළුවන් සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. එදිනදා ජීවිතයේදී එළියට යන සෑම විටකදීම වගේ අපි කුඩයක් හරි එහෙම නැත්නම් හැට් එකක් හරි පාවිච්චි කරනවා. මේ කුඩයක් සහ හැට් එකක් වගේ දේවල් අපි පාවිච්චි කරාට ඒකෙන් ආවරණය වෙන්නේ අපේ මුහුණ සහ ඔළුව විතරයි. ගොඩාක් දුරට අපේ අතපය ආදී හිරු එළියට නිරාවරණය වෙලා තමයි තියෙන්නේ. හිරු එළිය කියලා කියන්නේ අපේ සමට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් සාධකයක්. සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරපුවාම අහිතකර UV කිරණ වලින් සමට සිදුවන හානිය ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන්. මේ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න එහෙම වයස බලපාන්නේ නැහැ. ඔයා අවුරුදු 18ට වැඩි වෙන කෙනෙක්ද 18ට අඩු කෙනෙක්ද එහෙම ભેදයක් නැහැ. සන්ස්ක්‍රීම් එකක් ඔයාලට වයස් ભેදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. හොඳ සන්ස්ක්‍රීම් ප්‍රොඩක්ට්ස් තමයි ජොවින්ස්, සෙටෆිල්, සෙරාවි සහ ජෙනට් ෆොරෙවර් වගේ ඒ වගේ සන්ස්ක්‍රීම්. ඔයාලගේ හමට ගැලපෙන සන්ස්ක්‍රීම් එක ප්‍රොඩක්ට්ස් වලින් තෝරලා ගන්න පුළුවන්. ඉතින් එළියට යන හැම වෙලාවකදීම වගේ සන්ස්ක්‍රීම් එකක් යූස් කරපුවාම හමේ අවපැහැගැන්වීම ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. දෙවැනි බොඩි කෙයාර් රවුටින් එක විදිහට අපිට පුළුවන් පෝෂ්‍යදායී සහ ගුණාත්මක ආහාර වේලක් ගන්න. පෝෂ්‍යදායී ආහාර වේලක් කියන්නේ කහ, කොළ පැහැයට හුරු එළවලු වගේ ඒවා අපේ රාත්‍රී ආහාරයට, දිවා ආහාරයට යොදා ගන්න එක. සාමාන්‍යයෙන් උදේට අපි සුළු ආහාරයක්, ඒ කියන්නේ පළතුරු, ඕට්ස් වගේ දේවල් කනවා නම් ඒක ගොඩක් හොඳයි අපේ සමේ පැහැය ඒකාකාරීව පවත්වා ගන්න. සාමාන්‍යයෙන් පළතුරු ජූස් විදිහට හදලා බීවහම ඒක කෙටි කාලීනයක් තුළ අපිට ප්‍රතිඵල ලබා දෙනවා. මොකද දියරමය විදිහට හදලා බීවහම ඒක අපේ ඇඟට අවශෝෂණය කරගෙන කාර්යක්ෂමතාවය වැඩි වෙන හින්දා ඉතා කෙටි කාලයක් තුළ අපේ සම පැහැපත් වීම වර්ධනය කරනවා. ඒ හින්දා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමෙන්ද අපේ සමේ පැහැය ඒකාකාරී සහ වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි බොඩි කෙයාර් රවුටින් එක විදිහට අපි අපේ හමට හානිදායක නොවන සහ අහිතකර බලපෑම් ඇති නොවන බොඩි ලෝෂන් එකක් තෝරගන්න ඕනේ. මේ බොඩි ලෝෂන් එකක් තෝරගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු තියෙනවා. ඔයාගේ හම සිනිඳුයිද සහ රළුයිද වියලීද කියන දේ මේ බොඩි ලෝෂන් එකක් තෝරගද්දී අනිවාර්යෙන් සලකලා බලන්න ඕනේ. ඔයාගේ සම ගොඩක් සිනිඳුයි නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ බේබි සබන් වගේ සැර අඩු ජාතියේ තියෙන සබන්. මොකද අනිත් සබන් පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් ඔයාගේ අම ගොඩක් සිනිඳු නිසා අම්මට සිදුවන බලපෑම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ හැම ගොඩක් රළුයි නම් වියලි නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ බේබි සබන් නෙමෙයි. ඔයා පාවිච්චි කරන්න ඕනේ වෙන ප්‍රොඩක්ට්ස් වල බොඩි ලෝෂන්. උදාහරණ විදිහට කියනවා නම් සෙරාවි සහ ලක්ස්, ඩව්, ජෙනට් ෆොරෙවර් වගේ බ්‍රෑන්ඩ් වල බොඩි වොෂ් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට බොඩි වොෂ් එකක් පාවිච්චි කරපුවාම අහිතකර නොවන ආකාරයේ බොඩි වොෂ් එකක් පාවිච්චි කරපුවාම ඔයාගේ හමේ පැහැය ඒකාකාරීව තියාගන්න ඒක උපකාරී වෙනවා. හතරවෙනි බොඩි කෙයාර් රවුටින් එක විදිහට අපිට පුළුවන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. මේ ජලය කියලා කියන්නේ අපේ සම ඉක්මනින් පැහැපත් කරනවා වගේම මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සාධකයක්. ජලය පානය කිරීම පුද්ගලයන්ගේ දේහ ප්‍රමාණය සහ ඔවුන්ගේ බර අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ බර 40ත් 50ත් අතර තියෙන කෙනෙක් නම් ඔයා දවසට ලීටර්ස් 2ක්වත් වතුර බොන්න ඕනේ. මේ විදිහට ඔයාගේ බර අනුව සහ ඔයාගේ වයස අනුව ප්‍රමාණවත් වෙන ජල ප්‍රමාණයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ජලය පානය කිරීමත් ඔයාගේ හාමට ඉතාමත් හොඳයි. හාමේ පැහැය වැඩි කාලයක් රඳව ගන්න සහ ඒකාකාරීව රඳව ගන්න ජලය පානය කිරීම හොඳයි. පස්වෙනි බොඩි කෙයාර් රවුටින් එක විදිහට අපිට පුළුවන් අපේ සමට ගැලපෙන හොඳ බොඩි ක්‍රීම් එකක් යූස් කරන්න. මේ බොඩි ක්‍රීම් එකක් යූස් කරද්දිත් ඔයාගේ හමේ ස්වභාවය පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. බොඩි ක්‍රීම් වලිනුත් අපේ සම අවපැහැ ගැන්වීම ගොඩක් අඩු කරනවා මේ බොඩි ක්‍රීම් වලින්. හොඳ බොඩි ක්‍රීම් ප්‍රොඩක්ට්ස් තමයි සෙරාවි, සෙටෆිල් සහ වැස්ලින් එකේ ඒවත් ගොඩක් හොඳයි. ඔය විදිහට අපිට පුළුවන් හොඳ බොඩි ක්‍රීම් එකක් හොයාගන්න.
ඒ වගේම අපේ සම අව පැහැවීමෙන් අවම කරගන්නත් අපිට බොඩි ලෝෂන් එකක් උපකාරී වෙනවා. මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. ඔයාලට මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඒවට රිප්ලයි එකක් දාන්නම් මට පුළුවන් විදිහට. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.